අයුබෝවන් රෝසික්ජන් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලට අරගෙන ආවේ ලම් ප්‍රයිස් එකට මම කොහොමද කාලියා කරිය හදාගත්තේ කියලා. මම ඔයාලට කිව්වා මම මේ ලම් ප්‍රයිස් එකට කරීස් වෙනස්ම විදියකට තමයි හදාගත්තේ කියලා. අපි දැන් බලමු කොහොමද මම මේ කාලියා කරිය හදාගත්තේ කියලා. මේ විදිහට මම වම්බොටු ටික කොටුවට කපාගෙන පොඩියට කහයි ලුණුයි අත ගාලා මේ විදිහට රන්වන් පාට වෙනකම් බෙදගත්තා. ඒ වගේම මම මෙතන ආලු කෙසෙල් ගෙඩි ටික මේ විදිහට පොඩියට කපලා ඒකටත් කහයි ලුණුයි දාලා මේ විදිහට අත ගාලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බෙද ගන්නවා. දැන් මම වම්බොටු ටිකයි ආලු කෙසෙල් ටිකයි රන්වන් පාට වෙනකම් බෙදගෙන ඉවරයි. දැන් මම ඇතිලියක් ලිපයි තියලා මේ විදිහට තෙල් ටිකක් දාගන්නවා. ඒකට මම කොටාගත්ත ඉඟුරු සුදුලුණු එන්සල් කරාබු නැටි කරදමුංගු මේ විදිහට කොටලා තෙල් එකට එකතු කරගන්නවා. ඒ වගේම අවමිරිස් කරල් දෙක තුනක් කරපිංච ටිකක් මේ විදිහට තෙලෙන් දුඹුරු පාට වෙනකම් පොඩ්ඩක් බෙද ගන්නවා. ඒකට මම රට ලුණු ටිකක් එකතු කරගන්නවා. මේ ටික ටිකක් රන්වන් පාට වෙනකම් බෙදීගෙන එනකොට මම මෙතන එකතු කරගන්නවා චිකන් වැලි බොකු ටිකක් පොඩියට කපලා ඒකත් මේ විදිහට එකතු කරගෙන පොඩ්ඩක් තෙලෙන් බෙදෙන්න අරිනවා. දැන් මම මේකට එකතු කරගන්නවා සියඹුල යුෂ ටික. ඒ වගේම ගම්මිරිස් ටික, උළුහාල් ටික, කහ ටික, අමුතුන පහ කුඩු ටික, වැදපු තුන පහ කුඩු, මේ විදිහට එකතු කරලා හොඳින් කවලම් කරගන්නවා. තුන පහ ටිකත් පොඩ්ඩක් තෙලෙන් බෙදෙන්න අරින්න. දැන් මම මේකට එකතු කරගන්නවා මම අර බෙදගත්ත වම්බොටු ටිකයි ආලු කෙසෙල් ටිකයි. එකතු කරගෙන වම්බොටු ටික පොඩි වෙන්න තියෙන මේ විදිහට පෙරලා ගන්නවා. දැන් මම මේකට අබ ක්‍රීම් එකෙන් පොඩ්ඩක් එකතු කරගන්නවා. ඒ වගේම තක්කාලි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. අපි වම්බොටු වලටයි ආලු කෙසෙල් වලටයි ලුණු දාලා බෙදගත්ත නිසා මේ වෙලාවේ ඔයාලට ලුණු බලලා ලුණු එකතු කරගන්න පුළුවන්. දැන් අපේ කාලියා කරිය හරි.
දැන් මේක මද ගින්දරේ පොඩ්ඩක් හිඳ ගන්නයි තියෙන්නේ. මම තව ගම්මිරිස් පොඩ්ඩකුත් මේකට එකතු කරගත්තා. එතට මේ කරි එක ගොඩක් රසයි. මම මේක හදාගත්තේ ලම් රයිස් එකට. වෙනස්ම විදිහකට තමයි අද මම මේක හදාගත්තේ. ඔයාලත් මේ විදිහට ලම් රයිස් එකට මේ කරි එක හදලා රස බලන්න. මම ලම් රයිස් එකට ඇත්තනම කරිස් ටික අද වෙනස්ම විදිහකට තමයි හැදුවේ. ඒක නිසා මේ කරිස් ටික මේ විදිහටම හදලා රස බලන්න. ගොඩක් රසට තියෙනවා. එහෙනම් යාළුවනේ ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්. නැවත වීඩියෝ එකකින් හමු වෙමු.